දැන් කොහේ කියලාද කිව්වේ? මම මන්ත්‍රීතුමාර ගල මැද්ද වල ගමේ මන්ත්‍රීතුමා. ගල මැද්ද වල නේද? එතන මේ ළමයා තාත්තා මොනවද කරනවා කිව්වේ? අපේ තාත්තා ගල් කපන මන්ත්‍රීතුමා. ඈ? ගල් කපනවා? අයියෝ නෑ මන්ත්‍රීතුමා. ගල් කපනවා නෙමෙයි ගල් කඩනවා. එතකොට අම්මා මන්ත්‍රීතුමාට කියන්න මන්ත්‍රීතුමා අපේ අම්මා මම පොඩි කාලේ ගල්වල ඇතිකාරයාගේ මල්ලිත් එක පැල්ලා ගියා. අප්පා ඒකත් එහෙමද? හරි නම් මේට ආවන. දැන් ඔය ළමයා මොන වගේ රස්සාවක්ද හොයන්නේ? එහෙම කියලා නෑ මන්ත්‍රීතුමා. ඔය මොකක් හරි. එහෙමද? දැන් එතකොට මේ ළමයා මොනවද ඉගෙනගෙන තියෙන්නේ? මම ආර්ට් වලින් උසස් පෙළ කළා මන්ත්‍රීතුමා. මගේ හිටපු ලේකම් ළමයා ගෑණි ලොකු වෙලා ආච්චි බඩ වෙලා කිය නිතරම නිවාඩුම ඉන්නවා. මං උඩ යන්නම හැරියා. ඔය ළමයාට පුළුවන් නම් මට පුළුවන් මගේ ලේකම් තනතුරුනත් ඔයාලට දෙන්න. ඊවට නම් මට හොඳට සුදුසුකම් තියෙනවා මන්ත්‍රීතුමා. ඒ කොහමද? ඒවට මට හොඳට සුදුසුකම් තියෙනවා. මන්ත්‍රීතුමාට කියන්න මන්ත්‍රීතුමා අවුරුදු 30 බොරු කියන තරගෙට ගිහිල්ලා සහතික දෙකක් අරන් තියනවාම මට අද ඒවා ගේන්න අවතුණානේ. මොකක් බල? මුයකෝ